ඇස්ටර් ගැන කතා කරා ඔබට මතකද? ඇස්ටර් කියලා කියන්නේ ටෝනර්ස්. අපිට හඳුන්වලා දෙන ඇස්ටර් ගැන තමයි අපි කතා කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි printers පාවිච්චි කරනවානේ. printers පාවිච්චි කරනකොට අපි එක එක જાති එක එක brands පාවිච්චි කරනවා. HP කියයි, Lex ඒවා තියෙනවා, Brothers කියලා කියයි. ඔය වගේ එක එක જાති තියෙනවානේ. ඔය වගේ printers පාවිච්චි කරනකොට සමහර කට්ටිය මේකට ඔරිජිනල්ම ටෝන් එක තමයි මේ print එකට දාන්නේ. print එක හරි. print එක අච්චර ලොකුවට තඩියට තියෙන එකට හරි කමන්නේ සල්ලි වියදම් කරලා ගත්තට ටෝන එකට වියදම් කරන සල්ලි ඒ ඉන්ක් එකට අපි කොච්චර සමහර කලාට printer එකටත් වඩා ගණන් ටෝන එක ඉන්ක් එක ඉතින් මොකද ඒක හැමතිස්සෙම කාලයක් යනකොට අපි ඒක දාන්න ඕනේනේ. ඉතින් එතකොට ඒ වියදම ඒක කන්ටිනියු වෙනවා තමයි. එන්න ඒ වියදම එකතු වෙවි යන එක තමයි වෙන්නේ. ඉතින් ඔය printer කොච්චර ගත්තත් ඔය ටෝන කේස් එකේදී අපි සෑහෙන්න අසරණ වෙනවා අම්මේ නේද? ඉතින් ඒකට හොඳම විසඳුම මොකක්ද කියලා දන්නවද? මේ ගැන දැනගන්නට අපි පොඩ්ඩක් ලේට්. හැබැයි ඔය ජාලගතව තියෙන ලොකු අපේ තියෙන ලංකාව ඇතුළත එක එක ලොකු ජාල තියෙන බැංක් වෙන්න පුළුවන් ඔය එක බිස්නස් එක කරන එක ජාල. ඉතින් අන්න ඒ කට්ටිය නම් මේ වැඩේ අපිට කලින් දන්නවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඇස්ටර් එක තමයි ඒගොල්ලන්ගේ ඔක්කොම සම්බන්ධතා ගොඩ නගාගෙන තියෙන ටෝන සම්බන්ධයෙන් ඒව ඔක්කොම ඇස්ටර් එක තමයි ඒගොල්ලෝ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඒගොල්ලෝ වැඩේ දන්නවා. තරක්කු වෙලා හරි අපිත් ඔන්න දැන් වැඩේ දන්නවා. ඊයේ දවසේ අපි මේක ගැන ගොඩක් විස්තර ඔබත් එක්ක ෂෙයා කරගත්තා. දැන් සාමාන්‍යයෙන් ලෝකේ තියෙනවා එක ජාතියේ printer brands තියෙනවා. ගත්තොත් 21කටත් වඩා වැඩියෙන් තියෙනවා ලෝකෙ පුරා. ඉතින් ඔබ දන්නවද ටෝන වර්ග? ඒ කියන්නේ දැන් මේ වගේ brands වලට දාන්න ටෝන 3000කටත් වඩා වැඩි ප්‍රමාණයක් ඇස්ටර් හදනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එක brand එකක තියෙනවනේ එක જાති printers තියෙනවනේ. ඉතින් මේ හැම જાතියකටම ගැලපෙන ටෝනර්ස් ඇස්ටර් ගාව තියෙනවා. ටෝනර් සහ ඉන්ක්. ඒ නිසා අපිට හරියම ලේසි අපි මොන brand එක print එකක් පාවිච්චි කරත් ඒ brand එකට ගැලපෙනම ටෝන එක තියෙනවා ඇස්ටර් ගාව. ඒ හින්දා මතක තියාගන්න අපි ඇස්ටර් කියන brand එකට ගියාම ටෝන එක සහ ඉන්ක් එක ගන්න අපි ඒකට ගියාම අපිට ඕන තරම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒගොල්ලෝ available. වැඩේ තියෙනවා. පවතිනවා. මේ මිහි මත පවතිනවා. හරිද? ඒකත් විශේෂයෙන් වැදගත් දෙයක් නේ. අපි සාමාන්‍යයෙන් සමහර products වලට යන්න බයයි. ඒක බයි හොයාගන්න නැතු වේද වගේ එකක් අපේ හිතේ තියෙනවනේ. ඒක මුලින්ම ඕගලගේ හිතින් අයින් කරන්න ඕනේ. ඇස්ටර් ඒගොල්ලන්ගේ ටෝන සහ ඉන්ක් තියෙනවා. print එක මොකක් වුණත් මොන brand එකේ වුණත් ඕගලන්ට ඒ ගැලපෙනම ටෝන එක ඉන්ක් එක ගන්න හැකියාව ලංකාව තුල තියෙනවා. right? ඊට පස්සේ අපි පොඩක් බලමු දැන් සාමාන්‍යයෙන් ওই brands ගැන කතා කරද්දී ඒගොල්ලන්ගේ ඔරිජිනල් ටෝන එකකුත් දානවනේ. ටෝන එක දානවා, ඒගොල්ලන්ගේ ඉන්ක් එක දානවා මාකට් එකට. ඉතින් අපි බලන්නේ අපි ගොඩක් වෙලාට ওই ඔරිජිනල් එක ගන්නම try කරන හේතුවක් තමයි ඒකේ quality එක, ඊට පස්සේ print outs කොච්චර ගන්න පුළුවන්ද කියන එක, final finish එක අන්න ඔය වගේ දේවල් නිසා තමයි අපි නිකන් හෙන ගාණක් වියදම් කරලා ඔය වගේ ඔරිජිනල්ම brand එකෙන් එන ඉන්ක් එක හරි ටෝන එක හරි ගන්න try කරන්නේ අන්න අර දේවල් අපිට ලැබෙන නිසා. ඉතින් අපි හරිම සතුටින් කියන්න කැමති ඇස්ටර් ගැන කතා කරද්දී අපි බලාපොරොත්තු වෙන ඒ ඉන්ක් එකේ quality එක yes same quality. ඒ කියන්නේ ඔරිජිනල් ඉන්ක් එකේ තියෙන quality එකම තමයි ඇස්ටර් එකේ තියෙන්නේ. same. ඊට පස්සේ impressions. ඒ කියන්නේ print outs කොච්චර ප්‍රමාණයක් ගන්න පුළුවන්ද same. yes same. final finish එක අරකමයි මේකත්. ඉතින් quality එක next level. හරිද? ඒ නිසා ඔයගොල්ලෝ ඒ කිසිම දෙයක් ගැන worry වෙන්න දෙයක් නැහැ. හරි. ඔරිජිනල් එකමයි මේ ඇස්ටර් කියන්නේ. ඉතින් ඇයි අපි ඇස්ටර් ගන්න? ඒකට මොකද්ද විශේෂ හේතුව? හරි අපි ඒක කියන්න. අපි සාමාන්‍යයෙන් ඔය ඔරිජිනල් ටෝන එක ඉන්ක් එක ගන්නකොට මාර කලිනුත් කියේ සාමාන්‍යයෙන් print එකට වඩා ගණන්. අපි සෑහෙන ගාණක් වියදම් කරනවා ඔය ටෝන එක ඉන්ක් එක ගන්න. අපි සාමාන්‍යයෙන් ඕක print එකේ ඒවා ඉවර වෙනකොට නිකන් පොඩක් බඩත් නිකන් මගේ නම් බඩත් දනවා gastritis වගේ. මොකද ඉතින් ආයි සෑහෙන ගාණක් වියදම් කරන්න ඕනේ නේ කියලා හිතනවා. ඉතින් ඒකට තියෙන හොඳම විසඳුම ඇස්ටර් වෙන්න හේතුව තමයි price එක. price එක ඔබ සාමාන්‍යයෙන් ඔරිජිනල් එකට වියදම් කරන ගාණ වගේ 3න් 1යි ඔබ වියදම් කරන්නේ ඇස්ටර් එක ගන්න. same quality, same print outs ප්‍රමාණය, same final finish එක same. ඒ ඔක්කොම එකම. හේ ඔයා මේ මොකද්ද මේ කරන්නේ? වැඩිපුර වියදම් කරා. මෝඩ වෙන්න එපා. හරිද? ඒ නිසා ඇස්ටර් ගන්න කියලා අපි මතක් කරනවා. මම අර කිව්වේ ලොකු ජාලගතව කරන, ලොකු ව්‍යාපාර කරන, ගොඩාක් වෙලාවට print outs ඒවා ඕන කරන කට්ටිය මේ වැඩේට බැහැලා තියෙන්නේ දැන්. හරිද? ඒගොල්ලෝ ගන්න ඇස්ටර් තමයි. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ගෙදර print එකක් තියෙනවද? ඔෆිස් එකේ printers 2-3ක් දාලා පොඩි ඔෆිස් එකක් නම් ඔබ කරගෙන යන්නේ. ඉතින් ඕගලන්ට හොඳම ටෝන එක ගැන තමයි අපි මේ දවස්වල විස්තර කියන්නේ. ඒ තමයි ඇස්ටර්. ගාන පැත්තෙන් බැලුවම පුදුම වාසියක්. ඔරිජිනල් එක වගේ ඒකේ price එක ගත්තොත් ඒකෙන් 3න් 1යි ඔබ ගෙවන්නේ same quality එකට. ඕකේ? අපි ඇස්ටර් ගැන තව විස්තර කතා කරමු.
කරමු ඉස්සරහට. මේක ගැන ගොඩක් දේවල් ඔබත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. මොකද අපි සමහරක් දේවල් වලට අපේ නොදැනුවත්කම නිසා අපි බොරුවට සල්ලි වියදම් කරනවා. එහෙම වෙන්න ඕනේ නැහැ. අපි පොඩක් ඕක ගැන හොයලා බැලුවම අපිට තේරෙනවා මේ තියෙනවානේ හොඳම ප්‍රොඩක්ට් එකක් තියෙනවානේ. ලේට් වෙලා හරි මේ මැසේජ් එක දැනගත්ත එක වටිනවා. thank you ඇස්ටර්. මොකද මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක්. මට ඇත්තටම ગેස්ට්‍රයිටිස් වගේ එනවා ගෙදර print එකේ ටෝන් එක. අපි ඉතින් print outs ඉතින් ගන්නවා ඕන දෙයටත් ගන්නවා එපා දෙයටත් ගන්නවා හැම දෙයකම ගන්නවා. මම වෙනදට ඔෆිස් එකෙන් අරගෙන ගියා. දැන් මම ඔෆිස් එකෙන් වැඩිය ගන්නෙ නෑ. ඔෆිස් එකේ උනත් ඉතින් ඔෆිස් එකටත් කියන්නනේ අපි ඔෆිස් එකෙන් තමයි ඉතින් ওই print outs අනම්ම නම් ඒ වැඩ ටික කරන්නේ. ඉතින් අපිට ওই ටෝන් එක ගැන ලොකු මේකක් නෑ ඉතින්.